ආයිබෝන් ඔයාලා එකතු වෙලා ඉන්නේ වෙහිකල් සේල් ලංකා YouTube channel එකේ අලුත් වීඩියෝ එකක් එක්ක. අද අරගෙන ආවේ දැනට ලංකාවේ ඉතා ඉක්මනින් විකිණීමට තිබෙන වාහන පිළිබඳ විස්තරය. මෙවැනි ලංකාවේ විකිණීමට තිබෙන වාහන ගැන අලුත් විස්තර ලබා ගැනීමට වෙහිකල් සේල් ලංකා YouTube channel එක subscribe කර bell icon එක click කර තබා ගන්න. මුලින්ම අරගෙන ආවේ ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන 58 නම්බර Toyota Lightus වර්ගයේ වෑන් රථයක්. මෙම රථයේ පේන්ට් බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා වගේම රථයේ ඔරිජිනල් බොඩි ෆීල්ඩ් ඉතාම හොඳ තත්ත්වයේ ඇත. ඒ වගේම රථයේ එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි, ඇලෝ වීල්ස් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා වගේම රථයේ දැනට දෙවැනි අයිතිකරු සතුව පවතී. ඒ වගේම රථයේ sunroof, adjustable seat, dual AC, power steering වගේ පහසුකම් ද ඇත. රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල් ඇති අතර ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කර ඇත. රථයේ මුළු වටිනාකම 31,75,000ක් වන අතර රථය සඳහා පිනැස් පහසුකම්ද ලබාගත හැක. රථය පරීක්ෂා කර තවදුරටත් මිල ගණන් සාකච්ඡා කර ගැනීමට අයිතිකරුගේ ෆෝන් නම්බර එක තිරයේ දක්වා ඇත. මීළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Toyota Towns වර්ගයේ 56 නම්බර වෑන් රථයක්. රථයේ පේන්ට් බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා වගේම රථයේ ඔරිජිනල් බොඩි පීල්ද ඉතාම හොඳ තත්ත්වයේ ඇත. මෙම රථයේ එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි, ඇලෝ වීල්ස් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා වගේම රථයේ පවර් ස්ටීරියන්, පවර් මිරර්, සෙන්ටර් ලොක් වගේ පහසුකම් ද ඇත. ඒ වගේම මෙම රථය දැනට ගම්පහ වැලිවේරිය ප්‍රදේශයේ ඇති අතර රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල් ඇත. ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කර ඇත. රථයේ මුළු වටිනාකම 25,80,000ක් වන අතර රථය සඳහා ෆිනෑන්ස් පහසුකම්ද ලබාගත හැක. මෙම රථය පරීක්ෂා කර තවදුරටත් මිල ගණන් සාකච්ඡා කර ගැනීමට අයිතිකරුගේ ෆෝන් නම්බර එක තිරයේ දක්වා ඇත. මීළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන H නම්බර් Toyota Noah වර්ගයේ වෑන් රථයක්. රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන්, ඔරිජිනල් බොඩි පීලි ඉතාම හොඳ තත්ත්වයේ ඇත. ඒ වගේම රථයේ එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි, ඇලෝ වීල්ස් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා වගේම රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල් ඇත. ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කර ඇත. රථයේ ඔටෝ ගියර් වෑන් රථයක් වන අතර රථයේ පවර් ස්ටීරියන්, පවර් මිරර්, සෙන්ටර් ලොක්, ඩුවල් AC වගේ පහසුකම් ද ඇත. දැනට දෙවෙනි අයිතිකරු සතුව පවතින අතර 1999 වර්ෂයේ නිෂ්පාදනය කර 2004 වර්ෂයේ රෙජිස්ටර් කර ඇත. රථයේ මුළු වටිනාකම 68,50,000ක් වන අතර දැනට කටුනායක ප්‍රදේශයේ ඇත. මෙම රථය පරීක්ෂා කර තවදුරටත් මිල ගණන් සාකච්ඡා කර ගැනීමට අයිතිකරුගේ ෆෝන් නම්බර එක තිරයේ දක්වා ඇත. මීළඟට අරගෙන ආයේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Toyota Towns 54 නම්බර වෑන් රථයක්. රථය 1993 වර්ෂයේ රෙජිස්ටර් කර ඇති අතර රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ ඇත. ඒ වගේම මෙම රථයේ ඔරිජිනල් බොඩි පීල්ද ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන අතර රථයේ එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි, ඇලෝ වීල්ස් ඉතාම හොඳ තත්ත්වයේ ඇත. ඒ වගේම මෙම රථය 1993 වර්ෂයේ රෙජිස්ටර් කර ඇති අතර රථයේ මැනුවල් ගියර්, පවර් ස්ටීරියන්, රිමෝට් කී, ඇඩ්ජස්ටබල් සීට් වගේ පහසුකම් ද ඇත. රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල් තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් ඇත. රථය දැනට අම්පාර ප්‍රදේශයේ ඇති අතර මුළු වටිනාකම 24,000කි. මෙම රථය සඳහා ෆිනෑන්ස් පහසුකම්ද ලබාගත හැකි අතර පරීක්ෂා කර තවදුරටත් මිල ගණන් සාකච්ඡා කර ගැනීමට අයිතිකරුගේ ෆෝන් නම්බර එක තිරයේ දක්වා ඇත. මීළඟට අරගෙන ආයේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන 51 නම්බර Toyota Towns වර්ගයේ වෑන් රථයක්. රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා වගේම බොඩි පීල්ද හොඳ තත්ත්වයේ ඇත. මෙම රථයේ එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි, ඇලෝ වීල්ස් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා වගේම රථයේ දැනට දෙවනි පොත ඇත. මෙම රථයේ ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කර ඇති අතර රථයේ මුළු වටිනාකම 19,50,000කි. රථය දැනට ඇඹිලිපිටිය ප්‍රදේශයේ තිබෙන අතර පරීක්ෂා කර තවදුරටත් මිල ගණන් සාකච්ඡා කර ගැනීමට අයිතිකරුගේ ෆෝන් නම්බර එක තිරයේ දක්වා ඇත. මීළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Toyota Towns 54 නම්බර වෑන් රථයක්. මෙම රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා වගේම රථයේ ඔරිජිනල් බොඩි පීල්ද ඉතාම හොඳ තත්ත්වයේ ඇත. ඒ වගේම රථයේ එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි, ඇලෝ වීල්ස් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා වගේම රථයේ පවර් ෂටර් වගේ පහසුකම් ද ඇත. මෙම රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල් ඇති අතර ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් ඇත.
රථයේ මුළු වටිනාකම 26,75,000ක් වන අතර පරීක්ෂා කර තවදුරටත් මිල ගණන් සාකච්ඡා කර ගැනීමට අයිතිකරුගේ ෆෝන් නම්බරයක තිරයේ දක්වා ඇත. මීළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන 252 නම්බර Toyota Townless Lotto වර්ගයේ වෑන් රථයක්. රථය 1994 වර්ෂයේ නිෂ්පාදනය කර 1998 වර්ෂයේ රෙජිස්ටර් කර ඇත. මෙම රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන්, ඔරිජිනල් බොඩි පීලි ඉතාම හොඳ තත්ත්වයේ ඇත. ඒ වගේම රථයේ මොල් එන්ජින් එකේ දාවන තත්ත්වය ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා වගේම රථයේ ටයර්, බැටරි, ඇලෝ වීල්ස් ද ඉතාම හොඳ තත්ත්වයේ ඇත. ඒ වගේම රථයේ ඇඩ්ජස්ටබල් සීට්, AC, පවර් ස්ටීරියන්, පවර් මිරර් වගේ පහසුකම් තියෙනවා වගේම ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල් ඇත. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් කර ඇත. රථය දැනට ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඇති අතර පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කර ගැනීමට අයිතිකරුගේ ෆෝන් නම්බරයක තිරයේ දක්වා ඇත. මීළඟට අරගෙන ආයේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Toyota Townless වර්ගයේ 20 නම්බර වෑන් රථයක්. මෙම රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම ඔරිජිනල් බොඩි පීල් ද ඉතාම හොඳ තත්ත්වයේ ඇත. ඒ වගේම රථයේ එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි, ඇලෝ වීල්ස් ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා වගේම ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල් ඇත. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් කර ඇත. මෙම රථය පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කර ගැනීමට අයිතිකරුගේ ෆෝන් නම්බරයක තිරයේ දක්වා ඇත. මීළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Toyota Townless වර්ගයේ 51 නම්බර වෑන් රථයක්. රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන්, ඔරිජිනල් බොඩි පීලි ඉතාම හොඳ තත්ත්වයේ ඇත. ඒ වගේම රථයේ එන්ජින් රනින් කන්ඩිෂන්, ටයර්, බැටරි, ඇලෝ වීල්ස් ද ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන අතර ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල් ඇත. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් කර ඇත. රථයේ පවර් ස්ටීරියන්, පවර් මිරර් වගේ පහසුකම් තිබෙන අතර රථය පරීක්ෂා කර තවදුරටත් මිල ගණන් සාකච්ඡා කර ගැනීමට අයිතිකරුගේ ෆෝන් නම්බරයක තිරයේ දක්වා ඇත. අවසාන වශයෙන් අරගෙන ආයේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන 53 නම්බර Toyota Townless වර්ගයේ වෑන් රථයක්. රථය 1988 වර්ෂයේ රෙජිස්ටර් කර ඇති අතර රථයේ පේන්ට්, බොඩි කන්ඩිෂන් ඉතාම හොඳ තත්ත්වයේ ඇත. රථයේ ඔරිජිනල් බොඩි පීල් ද ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන අතර රථයේ පවර් ෂටර්, පවර් මිරර්, පවර් ස්ටීරියන් වගේ පහසුකම් ඇත. මෙම රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි නිරවුල් ඇති අතර ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් කර ඇත. රථයේ මුළු වටිනාකම $128ක් වන අතර දැනට ගාල්ල උඩුකම් ප්‍රදේශයේ ඇත. මෙම රථය සඳහා ෆිනෑන්ස් පහසුකම් ද ලබාගත හැකි අතර පරීක්ෂා කර තවදුරටත් මිල ගණන් සාකච්ඡා කර ගැනීමට අයිතිකරුගේ ෆෝන් නම්බරයක තිරයේ දක්වා ඇත.